මේ පාන්දර කකුසේ වාදිය ගනියකො පැත්තකට. පිටපන් ඉතින්. ඔය ගනින් පැත්තකට. පිටහංක මං ගන්නකම්. අත පෙන්නකො මම්මගේ ළමයාව නාවනවා. ගෑනුට කරන පොන්නේ. මොකද තෝ කිව්වේ? තෝ පොන්නේ තමයි යකෝ. තෝ ගෑඩිව රගන්න පිංගුතරේ වගේ කකා බිබින්ක තෝ පොන්නේ තමයි. යකෝ තෝ රාත්‍රියේ පිටර කරලා වේසක අපි දන්නේ නැහැ කියලා හිතුවේ. අනේ යකෝ සෝගේ ගෑණි යකෝ සෞදිය වේසකම් කරන්නේ. අනේ ඔබ පත්තිනේ මමගේ කතා කරන්න එපා යකෝ. අනේ පොරේ යන්න තෝ. සෝට. අනේ ඔබේ සෝට එකයි දෙන සෝට ඇලට වීස් වෙන්නේ. අද උදේ පාදරම ළමිස්සෙක් කල්ලන් කණ්ඩිපාත් දානවා. මේකේ ළමිස්සෙක් නෙමෙයි මාකසయ్యා. මේකේ හැපින්නේ. බලන්නකො මට කියනවා පොන්නයන්. පොන්නයට පොන්නයන් ඔකේ මහත්තයා කියන්න බෑනිඩෝ. ගෑනු ඉස්සරහ පිරිමිකම තියාගනි. ආණ්ඩුවෙන් පයිප් හැදුවේ බෙදාගෙන පාවිච්චි කරන්න මිසක් පදාගෙන බුක්තු විදින්න නෙවෙයි. කකුසියන වතුර ටිකක් ගන්නවා මුමඩ පට්ට වේසි කියලා බැන්නා. මේ පොන්නයාගේ පිටුරු ටික කිව්වනම් මාකසෑමුගේ බෙල්ල මිරිකලා දායි. පොන්නයා. අදිස්සියට කක්කුස්සේ දැන්න වතුර ටිකක් ගන්නාම දීපණ්ඩෝ ඉද. උඹේ කෙල්ල නාවන එක විනාඩියක් පරක් වුණා කියලා ඒකට හෙම්බිරිස්සා හැදෙනවද? වෙන්න බර තියෙන එක තමයි ඩෝ දන්නේ ඒකේ තියෙන බර